කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා ගෙදර නිතර දඟර කරන පුංචි මල්ලියා මගේ මල්ලියා උරතලා පංචියා සෙල්ලම් ගෙයක් මා විනෝදයෙන් තනයි ඒවා කඩා බිම පෙරලලා දමා දුවයි සීනි බෝල අරන් යන්න එන්න නංගි සෑම එක්ක එන්න අපේ සීනි බෝල හෝටලේ හෝ ඕන ට්‍රැක් එක පැන්න දුනියා ට්‍රැක් එක පැනලා දින්න මචං හරියට පිච්චකට වරෙන් නැත්තම් ට්‍රැක් එක අවුල් වෙනවා හරියන මේක ආපන්කෝ ධනගාද්දිය විදින්නට මට අත දුන්න ගුරු හරුකම් හොඳම නොසන් කියලා දුන්න මහලුව බැරි වුණාම මට හැට ඇවිදින්න අත දෙන්නම් තාත්ති වන්දි ගෙවන්න අත දෙන්නම් තාත්ති වන්දි ගෙවන්න සෑහෙන දුර්වලයි ජොනියා ළඟට එන්නෙම නෑනේ පිච්ච කවුල් යනවමයි යෝ බෝයිස් මොකෝ වෙන්නේ උඹලා ඔතන බජව්වක් අල්ලනවනේ වරෙන් යකෝ හොඳ නම්බරයක් අල්ලලා තියෙන්නේ වරෙන් මහ මෙරක් ලෙසට හැදුණු රෙන්න බරට වත්ත පාල වැසිකිළියට දිව්වා ගත්ත සරම කරට දැම්ම බෙට්ට වලට පාල ගඟෙන් පුක හොදා ගත්තා ආඳ පුකට කොටනවා ලූලා පුකට කොටනවා ආඳ පුකට ලූලා පුකට පන්න කොටනවා ජොනියා ඒක නම් සුපිරි මචං මේ ඒක නෙමෙයි බං මාර සීන් එකක් වෙලා තියෙන්නේ මොකෝ බං වෙලා තියෙන්නේ සුකුමලිය නානවක්වත් බලන් හිටියද උඹ ඔල්මාට කතා කියන්න එපා ජොනියා ඒක නෙමෙයියකෝ වෙන කතාවක් තියෙන පට්ට ආතල්ලා මචං මේක කියන්න ගියොත් එහෙම ඇහි ඉඳලා කඳුළු වැටෙනවා මචං මේ කඳුල මං ගැන වැරදිට හිතන්න එපා මචං මෙච්චර කාලයක් උඹගේ ඇස් දෙකෙන් නෙමෙයිද කඳුළු ආවි මෝඩ කතා කියන්න එපා මචං බූරුවෙක් වුණාට හරි කතාව කියපන්කෝ කොච්චර මේ මගුල කරන්න ගියත් හැමදාම වර්ධිනවනේ යකෝ ඕනෝක තමයි ප්‍රශ්නේ පොඩ්ඩක් බලපන්කෝ අප්පුසීයා කොහෙද අප්පා මේ ෆෝන් එක දිහා බලාගෙන හෙටයි මේටයි කරගන්නේ මොකද වෙලා තියෙන්නේ ලොකු ප්‍රශ්නක ඉර වෙලාද තියෙන්නේ සිප් එකට මී අහුවෙලාද දන්නෙත් නෑනේ බං නෑ ඊට වඩා ලොකු දෙයක් චූටියා මම දැක්කෙත් නෑනේ බං උඹ මෙතන ඉන්නවා කියලා කොහෙද දකින්න තිතින් ඔයා ෆෝන් එක ඇතුළේනේ මොකද වෙලා තියෙන්නේ හොනේ නෑ චූටියා මම මේ ෆෝන් එක අරන් දැන් අවුරුදු 2ක් විතර වෙනවා කොහෙද බං මම කොච්චර ෆේමස් වෙන්න හැදුවත් හැමදාම මාව බින්දුවටම වැටෙනවා චූටියා උඹ කියන්නේ ලයික් එකක් කමෙන්ට් එකක් කිසිම දෙයක් නෑනේ මහන්සිය විතරයි චූටියා ඕනෝක තමයි පුරස්නේ දැන් මොකද ඔයා ජනප්‍රිය නැත්තේ ටික්ටොක් එකේ බං ටික්ටොක් එකේ කෙල්ලොන්ට වැටෙන ලයික් අපිට වැටෙන්නේ නෑනේ අපිත් කොල්ලෝ ඇයි බං අපිට ලයික් එකක් දාන්න බැරි යකෝ මූ කොල්ලෙක්ද හැට වෙන්න නාකියෙක්නේ කටවාපන් මොකුත් නැද්ද බං ක්‍රමයක් ජනප්‍රිය වෙන්න අඩුම තරමේ කෙල්ලෙක්ගෙන් හරි කමෙන්ට් එකක් වැටෙන්නව තරම් චූටියා ඕන්න ඔය අප්පුවමිසියට මොකක් හරි මාර්ගයක් සලස්සලා දීපන් බං මටත් දවස් ගානක් තිස්සේ කිව්වා මොකක් හරි කරලා දෙන්න කියලා කොහෙද මගේ මේ මොලේට කිසිම අදහසක් එන්නේ නෑනේ බං අප්පුසියා ටික්ටොක් එකේ මොනවද කරන්නේ සින්දු වල නැටුවා සින්දු කිව්වා රංග පෑවා හැමදේම කරා චූටියා ඒ කොච්චර කරත් හැමදාම එකම තැන වීඩියෝස් වැඩි වෙනවා ලයික් එකක්වත් නෑ මොන මගුලක්ද බං මේ චූටියා ඕකට විසඳුමක් තියෙනවා චූටක් පරෙන්කෝ කොහෙද උඹ යන්නේ මේ වරෙන්කෝ අප්පුසියටත් මාර ආතල් වැඩ තියෙන්නේ නේද අප්පුසී ඔය වයසට බැරිද පන්සලකට ගිහිල්ලා පිනක් දහමක් කරගෙන පාඩුවේ හිටියානම් ලබනාත්මේ හරි හොඳ ජීවිතයක් ලැබෙන්න කියලා මම පන්සලේ ටික්ටොක් එකක් කරා බං ඒකටත් ලයික් නෑනේ පන්සලේ ඒකත් එක්කද පන්සලේ බණ්ඩත් එක්ක දැන් නම් ඔළුව හොඳටම විකාර වෙලා නේද මොකෝ සීන් එක මේ මං කියන දේ හරියට අහගනි ඒ කණ්ඩුල මෙහාට වරෙන් කීපන් ඔන්න කණ්ඩුලත් ආවා මචං අප්පුසියට ඕන ලංකාවෙම හරි ජනප්‍රිය වෙන්න කොහොමෙන් හරි ජනප්‍රිය වෙන්න අපිට තියෙන මිනිහට අතහිත දෙන්න විතරයි අපි ඒකින්ද මිනිහට අතහිත දෙමු ඉතින් අපි අතහිත දුන්නා කියලා මිනිහට ලයික් කමෙන්ට් වැටෙන්නේ නෑනේ බං මිනිහට ආවල් එක තමයි දෙන්න තියෙන්නේ අඩෝ වන්න පන්සලෙත් මිනිහා ටික්ටොක් එකක් කරලා බං මේ මං කියන දේ අහපන්කෝ මම කියන දේ උඹලා කරපන් මම ගිහිල්ලා අප්පුසියට ලොකු ටෝක් එකක් දෙන්න මිනිහා මේකට ඕකේ නම් මිනිහා මුළු ලංකාවෙම ජනප්‍රිය වෙනවා මොකද්ද කියපන් බලන්න නෑ උඹලා දෙන්නට දැන් ඕක කිව්වොත් උඹලා දෙන්න එපා කියනවා මම මේක අප්පුසියට කෙලින්ම කියනවා අප්පුසියා ඕකේ නම් වැඩේ ඕකේ මචං අර ජොනියා මොනවද බං කරන්න යන්නේ අර වයසක මිනිස්සු වල්ලගෙන ගිහින් බලමු බං අප්පුසියේ අපි තුන් දෙනා කතා කරලා සුපිරි ප්ලෑන් එකක් ගැව්වා අප්පුසියට
එක දවසේ ලංකාවෙම ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒ මොකද්ද ජොනියා ඒ? අඩේ මටත් කියහන්කෝ මම ආසයි බං කරන්න. ලංකාවෙම ජනප්‍රිය වෙන්න තියෙනවා නම් එච්චරයි. ඔයාගේ account එකට followsලා like comment සට ගාලා වැටෙයි. ශීරාවට ජොනියා ඕන දෙයක් කියපන් මචං. ඒක වෙනවා නම් මම ඕකේ. හරියනම් අප්පුසියට බයිසිකල් පදින්න පුළුවන්ද? පුළුවන්. ස්කූටරේ නම් කොහොමත් පුළුවන්. ක්ලච් එක තියෙන එකත් පුළුවන්. හැබැයි ටිකක් විතර අමාරුයි. කමක් නෑ. try එකක් දෙමු. හරියනම් අප්පුසියට කරන්න තියෙන එකම එක දෙයයි. හෙට උදේ 8 වෙනකොට අප්පුසියා එන්න ඕන හන්දිය කඩේ ගාවට. ඇවිල්ලා අප්පුසියට තියෙන බයිසිකලේ පැදගෙන යන්න විතරයි. අපි වීඩියෝ කරලා මේක දාන්න. ආයි සුපිරියට යනවා. මේ ලයික් කමෙන්ට් වැටේ නේද? වැටෙයි සුපිරියට වැටෙයි. උදේට කියන්නම්කෝ ස්පෙෂල් දෙයක් තියෙනවා. ඒ දේ කරොත් විතරයි අප්පුසියේ ලයික් කමෙන්ට් සට ගාලා එන්නේ. ලයික් කමෙන්ට් එනවා නම් මං ඕන දෙයක් කරන්නම් බං. එහෙනම් කොල්ල මම යනවා. දැන් මම ගිහලා නිදා ගන්නවා උදේ 8ට නැගිටින්න. මොකද්ද ජොනි අය කරේ? වයසක මිනිහයාට බයිසිකලේ පදින්න දීලා වටන්නද තෝ හදන්නේ? චූටියා හෙට උදේ වෙනකන් ඉවසන් හිටපන්. හෙට උදේ තමයි අපිට වැඩ පටන් ගන්න තියෙන්නේ. හරි එහෙනම් මාත් යනවා. උදේ සෙට් වෙමු. උඹ අප්පුසියාගේ ඇට දෙක මාරු කරන්න එහෙම නෙමෙයි නේද යන්නේ? ඊට වඩා ආතල් බං. උදේට වරෙන්කෝ. මං යනවා එහෙනම්. උදේම කෝල්ලක් ගහන්නම් උඹට ජොනියා. මං ආවේ බිත්තරයෙන් මං ආවේ බිත්තරයෙන් ලෝකෙ කපන්න. The next day. පුතා good morning. නැගිටින්න. පුතේ අර ජොනියා ළමයා කෝල් කරා. පරක්කු වෙලා කියලා ටක් ගාලා එන්න කිව්වා. ආමා කවුද කතා කරේ? හොඳටම පරක්කු වෙලා තින්නේ කියලා ටක් ගාලා එන්න කියලා කිව්වා. වෙලාව කීයද අම්මා? දැන් 8යි වෙලාව. මොනව 8යි? හොඳටම පරක්කු වෙලා. කොමු? චූටියා කොයිද යන්නේ කලබලේ? පොඩි වැඩකට අම්මා. මං ඇවිල්ලා කියන්නකෝ විස්තරේ. අනේ මන් දන්නේ මේ පාර මොන විනාශයක් කරගෙන ඉති කියලා මේක. කෝබම් මුන් තාමත් නෑනේ එනවා කියලා කිව්වට දැන් හරියටම වෙලා 8යි. අප්පුසියා වෙලාවටම ඇවිල්ලා නේද? ඔව් බං ජොනියා. උඹලා මගේ ජීවිතේකම ගොඩ දාන්න යන්නේ. ඉතින් මම වේල පහින් ආවා. පාන්දර 5ට මෙතනට ආවේ. පාන්දර 5ට? යකෝ මෙයාට රැට නිින්ද කියලා නැද්ද කොහෙද? ඔහෙට උල්මාදිද? හේ මං පරක්කුද බං? නෑ උඹ ටයිමින් එකටම ඇවිල්ලා තියෙන්නේ. මේ අප්පුවාමි කාර්යය පාන්දර 5ට මෙතනට ඇවිල්ලා තියෙන්නේ. අනේ බං කොළුවෝ කරන දෙයක් කරහන්කෝ. මම ආසයි බං ජනප්‍රිය වෙන්න. හරි. දැන් මට කියහන්කෝ මම මොකද්ද කරන්න ඕනේ කියලා. අප්පුහම්සියට තියෙන්නේ බයිසිකලේ පැදගෙන යන්න විතරයි. ගම වටේම නගර වටේම හැම තැනම බයිසිකලේ යන්න විතරයි තියෙන්නේ. ඉතින් මං ජොනියා එහෙම ගියා කියලා කොහොමද බං මං ජනප්‍රිය වෙන්නේ? ඕකනේ කියන්නේ සාමාන්‍ය දැනීම බිඳුවයි කියලා. වයසට ගියාට මොලේ පැහිලා නැහැ කියන්නේ ඔන්න ඕකට තමයි. මොකද්ද බං බොයි කියවන්නේ කියන දෙයක් කියපන්කෝ මේ මනුස්සයාට සිංහල තේරෙන්නේ. අප්පුසියා ඔයාට ඕන ජනප්‍රිය වෙන්නනේ. දැන් කී පාරක් කිව්වද බං? ඒක තමයි යෝනා. එහෙනම් අප්පුහම්සියට තියෙන්නේ ඇඳුම් නැතුව බයිසිකලේ යන්න විතරයි. මොක ඇඳුම් නැතුව? ජොනියා තොට පිස්සුද මේ වයසක මනුස්සයව වීලුවකට ගන්නේ? ඒ මනුස්සයා කැමති වෙන්නේ නෑ බං ඕකට. හරි ජොනියා මම කරන්න. එතකොට කට්ටිය මාව වීඩියෝ කරලා දායිද බං? නැතුව ගිරි අප්පට බල්ලු බුරන්න. එක දවසෙන් එක පැයෙන් එක තප්පරයෙන් ඔයා මේ මුළු රටේම ජනාධිපතිට වඩා හොඳ පිළිගැනීමක් හම්බ වෙයි. දැම්මම ගලවන්න. හරිද පංගෝ? ජොනියා තොට ඕල්මාදදයකෝ මේ වයසක මනුස්සයව හෙළුවෙන් යවන්න හදන්නේ. චෝටියා මිනිස්සුන්න රැක් පයින්නවා කියනවා නේද? ඕන්න බලපන්. ඔය අපේ ඉස්සරහාම ඉන්න රැක් පැනපු එකෙක් තමයි. වයසට ගියත් මොලේ හැදිලා නැහැ කියන්නේ ඔන්න ඕකට තමයි. මේ ඕක හෙළුවෙන් යයිද? ජොනියා බැනියම ගැලවුවා. කලිසමත් ගලවන්න ඕනද? ඕන්න ඕකත් ගලවලා දාන්න අප්පුසියේ. හරි බං ඒකත් ගැලවුවා. ඌටා පෝච්චි මල් පෝච්චි ජොනියා අන්න කලිසමයි බැනියම දෙකම ගැලවුවා බං. ජොනියා අනිත් එකත් ගලවන්නද? ජොනියා වඳින්නම් ඒක නම් ගලවන්න කියන්න එපා. මේ මුගේ මේ අප්පුවාමි කාර්යය කලිසමයි බැනියමයි ගලවගෙන. අප්පුසියා ඔයාට ඕකත් ගලවන්න ඕන. නැත්තම් වැඩේ හරියන්නේ. වැඩේ හරියට පත්තු වෙන්න නම් හරියටම ටවුන් එක මැද්දට ගිහිල්ලා බයිසිකල නැවතුවා. බයිසිකලෙන් බැස්ස ජොකා ගැල්ට අතට ගත්තා විසි කරා. ඊට පස්සේ අර සොයිසා යන්න තමයි තියෙන්නේ වටේම. thank you ජොනියා thank you. කොයින් යම් මම වැඩේ කරන්න. හොන්නේ පාර මේක බයිසිකලේ නෙක්ක. ජොනියා වැඩේ හරිනේ.
මම ලස්සනට ඉන්නව නේද බං? ෂා සල්මන් කාන්ගේ මල්ලි වගේ 6 පැක් 8 පැක් හැම පැක් එකම තියෙනවා බඩේ. ජොනියා තරහ වෙන්නේ නැතුව ওই වැඩේ උතරම නවත්තුවා නම් මොකද? ඒ මිනිස්සයාගේ අහිංසක ජීවිතේ උඹ විනාශ කරන්න යන්නේ ජොනියා. ඕක නවත්තපන්. හරි අප්පුසියේ එහෙනම් ඇර සොයිසා කියලා යන්න තමයි තියෙන්නේ. මම සනිකව ලයිව් එකක් දාන්නම් TikTok එකේ. හරි කෝ අයින් නම් ඔතනින්. මං යනවා එහෙනම්. සුබ ගමන් අප්පුසියේ. පරිස්සමෙන් ගිහිල්ලා එන්නකෝ. ජොනියා අප්පු සීයා ගියා යන්නම මැකිලා. මොකද්ද බං මේ උනේ? මුකුත් උනේ නෑ. තව සුළු මොහොතකින් Facebook එකයි TikTok එකයි YouTube එකයි තුනම රන් කරන්නේ අපේ අප්පුසියා තමයි. බලහංගු බොරුද කියලා. මගුල තෝය කරපඩෙන් ඒ මිනිස්සයා අයියෝ චෝටියා වරෙන් යන්න ටවුම පැත්තට. කොහමද වැඩේ කියලා බලන්න. අප්පුසියා ලංකට එක් ගලවයි ටවුන් එක මැද්දම. මේ වයසක මිනිස්සුන්ව වීලුවට ගන්නවා. මෝට මොංගල්ද කොහෙද? හෙලෝ ඉන්ස්පෙක්ටර්. මේ මම මේ කඩේ මුදලාලි කතා කරන්නේ. ගමේ කඩේ. මේ අපේ ගමේ අර වයසක අපුහාමිකාරයා හරිසමයි බැනියමයි දෙකම ගලවගෙන ඔන්න බයිසිකලේ පැත්තට ටවුන් එක පැත්තට ආවා. ඔව් මේ දැන් ආවේ. ඔයා එන්න නැත්තම් මියකා ඔහොම ගියොත් එහෙම ලංකාව වටේම යයි. නෑ මම මේ හීනියක් නෙමෙයි ඇත්තට කියන්නේ. කලිසමයි බැනියමයි දෙකම මගේ කඩේ ගාව ගලවලා මූයි ස්කූටර් එක නැගගෙන ඔන්න ওই පැත්තට ආවා. හරි දැම්මම යන්න. ජීප් එක අරගෙනම යන්න. මේ බස් කාර්යයත් එක්ක නම් එපා වෙනවා. හරි පොඩ්ඩක් ඉවසගෙන ඉන්න බස් එක එයි දැන්. ජීවිතේට වෙලාවකට මුන් එන්නේ. හදිස්සි ගමනක් යන්න තිබ්බොත් එහෙම හැමදාම පාරේ අපි. ඒ නෝනා අර කවුද ඔය ටාසන් වගේ මේ පැත්තට එන්නේ? අනේ මේ මට ඔය ටාසන්ලා පේන්නේ. මට ඉච්චර දුර පේන්නෙත් නෑ. මේ බස් එක එනවද නැද්ද කියලා කියනකො මුලින්ම. ගමේ හැමේකම මගේ දිහා බලනවා. ඒ මන් දිනු. ඒ අප්පුහාමිට මොනෝ වෙලාද? අනේ යකෝ විලි ලැජ්ජාවේ සන්තෝෂෙබේ. මේ මොකද මේ අප්පුහාමිකාරයා හෙළුවෙන් යන්නේ? ඇඟේ වස්ත්‍රයක්වත් නැහැ නේ යකෝ. මොන ලැජ්ජ නැති වැඩක්ද මේ? මේ මං කල්පනා කරේ මියකාට හෙළුවෙන් යන්න තරම් තියෙන මොකද්ද ප්‍රශ්නේ? මානසිකව වැටලක් දන්නේ නැහැ නේද? මානසිකව වැටෙන්න ඉතින් අපිම තමයි යෝ බලලා. දැන් ඔහෙට දුර පෙවුන්නේ කිව්ව නේද? ඒ උනාට ළඟ පේනවනේ මට. මම දැක්ක ළඟින් යනකොට. මොනවා මේ අප්පුහාමියත් කරන වැඩ? ජෝඩියලා කොහෙද දන්නේ නේද බං? දවසරම දැක්කේ නෑ බං. ඕයි මම දැක්ක ගෲප් එකට දාලා තිනවා 8 වෙනකොට හන්දිය කඩේ ගාවට එන්න කියලා. 8 වෙනකොට පිස්සුද බං? ඒ අර බලපන් කවුද ඉන්නේ කියලා. අඩෝ බයිසිකල් රේස් එකක් පටන් අරන්න. පිස්සුද යකෝ අලුත් අවුරුද්ද තාම ආවේ නෑ. අවුරුදු 20 කොහෙද තාම? එහෙනම් අර මොකද නූල් පොටක්වත් නැතුව ඉන්නේ බයිසිකලයක් පැදගෙන. යකෝ අප්පුහාමි. ඕයි මිනිහට ටැක පැනලාද කොහෙද? පිස්සුද බං ඇඳුමක්වත් නැතුව මේ බයිසිකල් පැදගෙන යන්නේ මහ පාරේ. අඩුම තරමේ හෙල්මට් එකක්වත් නැහැ. ඕයි යමම් බලන්න මිනිහාගේ පස්සේ මොකද්ද කරන්න කියලා. අයියෝ මෙහෙම මගේ දෝනි දැක්කොත් එහෙම. අයියෝ මොනව හිතයිද? එයා තාම සාංකුරුල්ලෙක් දැකලවත් නැහැ. අයියෝ අප්පුසීයා මොනවද මේ කරන්නේ? යාළුවනේ චෝටි බෝඩි channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම යන්න. like එකකුයි comment එකකුයි මතකතුව දාන්න. මං චෝටි බෝටි. thank you friends.